හොඳයි ප්‍රශංසා වේවා. නමස්කාර වේවා. ගෞරවය මහිමය මෞතම ස්වාමීන් වහන්සේට වේවා. ආමෙන්. හොඳයි ප්‍රේමණීය දේව සෙනග යාවේ දෙවියන් වහන්සේ කවුද? එහෙම නැත්නම් යාවේ කියන මේ නාම විශේෂණේ තේරුම මොකද්ද? සරල අදහසක් ගැනීම පිණිස අපි බලන්න යනවා. දැන් අපි දන්නවා දෙවියන් වහන්සේව විවිධාකාරයෙන් උන්වහන්සේව හඳුන්වන නාම විශේෂණ තිබෙනවා. එල්රෝයි, එලොහිම්, අදෝනයි, යෝවා ශම්මා, යෝවා නිස්සි, යෝවා රාෆා, එල්ෂඩයි, මේ බොහෝ නම් තිබෙනවා. මේ සියලු නම් වලට වැඩිය ප්‍රධාන නාමයක් තිබෙනවා. ඒක තමයි යාවේ. YHWH. යාවේ. මේ යාවේ කියන එකේ තේරුම අපි හරියට මේක ගත්තොත් අපි මේක අල්ලගත්තොත් මේක අපි මොකද්ද මේකට කියන්නේ? අපි හරියට මේක මේක ග්‍රහණය කරගත්තොත් එහෙම මේ තුල සියලු ප්‍රශ්න වලට සියලු කාරණා සඳහා අපිට පිළිතුරු හම්බ වෙනවා. අපිට අදහසක් හම්බෙන්න යනවා. යාවේ කියන එකේ සරල අදහස තමයි කාරණා කීපයකින් සමන්විත වෙලා තියෙනවා. එකක් යාවේ දෙවියන් වහන්සේ කියන එකේ තේරුම තමන් වහන්සේ තමයි මුළු විශ්වයේම නැවුම්කරු. ඒ කියන්නේ වෙන කවුරුත් ඉන්නවද? නැහැ. ඊළඟට තමන් වහන්සේ තමයි සියල්ල තුල සියල්ල සඳහා සියල්ල කෙරේ විනිශ්චයකරුවන්. තව කවුරු ඉන්නවද? නැහැ. ඒ වගේම තමන් වහන්සේ ඇවිල්ලා කිසිවක් මත රඳා නොපවතින හරි කිසිවක් මත යැපෙන්නේ නැති ස්වයං භූමි තැනත්තා කියලා නැත්නම් ස්වයං පාලන තැනත්තා කියනවා. සදාකාලිකව ආරම්භයක් අවසානයක් නැති තැනත්තා. සදාකාලයට පවතින තැනත්තා කියලා මේකේ තේරුමක් ලෙස අන්තර්ගත වෙලා තිබෙනවා. ආමෙන්. ප්‍රශංසා වේවා. ඉතින් දේවසෙනග මේ පණිවිඩය වැදගත් වෙන්නේ මේ පිළිබඳ තව දුරටත් තවමත් මේක හරියට අවබෝධ නැති කිතුණුව සඳහා. කිතුණුව සහ කිතුණු නොවන අයවලුන් සඳහා. ක්‍රිස්තියානි සුද්ධ බයිබලේ දෙවියන් වහන්සේ කවුද කියන එක අපි වැඩියෙන් දැනගත යුතුයි. එතුමාගේ චරිත ස්වභාවය මුල් කරගෙන. එතුමාගේ හඳුන්වා දීම මුල් කරගෙන මේ ලෝකයේ තිබෙන ඕනෑම ප්‍රශ්නයකට එන්න පුළුවන් අපිට. ඒ කියන්නේ මැවුම්කරු නම් එතුමා මැව්වේ කවුද? එතකොට අරක මැව්වේ මේක මැව්වේ කවුද? මේක ආවේ කොහොමද? මේ සියල්ලටම අදහසක් ගන්න පුළුවන්. බොහොම ගැඹුරු බොහොම ස්ථිර අදහසක් ගන්න පුළුවන් ස්ථානයක්. එහෙම නැත්නම් අවස්ථාවක් තමයි උන්වහන්සේගේ නාමයන් සම්බන්ධයෙන්. ඒකනොත් යාවේ කියන නාමය හඳුන්වා දීම. මේක මේ තිබෙන විශේෂත්වය තමයි මේ නාමය ඇවිල්ලා දෙවියන් වහන්සේ විසින් තමන් වහන්සේව හඳුන්වා දීම පෙනී සිටි. ඒ කියන්නේ තමන්ව හඳුන්වා දෙන්න. කාටද හඳුන්වා දෙන්න යන්නේ? තමන්ගේ කුළුඳුල් පුත්‍රයාව. කවුද? ඊශ්‍රායල් සෙනගට, යුදෙව් සෙනගට. තම කුළුඳුල් සභාව පළමු සභාව ලෙස ඉන්න මේ සෙනගට තමන් වහන්සේව හඳුන්වා දුන්නු ගිවිසුම් නාමය. ආමෙන්. ප්‍රශංසා වේවා. හොඳයි එහෙනම්. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. උන්වහන්සේ විසින් උන්වහන්සේගේ රහස් දැනගත යුතු බොහෝ ලෙසින් දැනගත යුතු අත්‍යවශ්‍ය කාලයක තමයි අපි ඉන්නේ. ස්වාමීන්ට ප්‍රශංසා වේවා. එහෙනම් අද දවසේ පණිවිඩය
උන්වහන්සේගේ නාමය වටහා ගැනීම. උන්වහන්සේගේ නාමයේ ගැඹුර වටහා ගැනීම. ආමෙන්. ප්‍රශංසා වේවා. ජේසුස්ටයි.